හායි මම දැන් ඉන්නේ ඕල්ඩ් මොන්ට්‍රියල් ටවුන් එකේ. මම ඔයාලට පෙන්නන්නම් මේකේ ලස්සන. ඕල් මොන්ට්‍රියල් කියන්නේ කැනඩාවේ තියෙන පරණම නගරවලින් එකක්. ඉතින් මේක පිහිටලා තියෙන්නේ මොන්ට්‍රියල් නගරය ඇතුළෙමයි. ඉතින් මෙතෙන්ට ආවම නිකන් යුරෝපයේ පොඩි නගරයකට ගියා වගේ පොඩි ෆීලිං එකකුත් තියෙනවා. මොකද ලස්සනට ගල් වලින් පාරවල් හදලා තියෙන්නේ. ඊට පස්සේ පරණ ගොඩනැගිලි. ඒ වගේම මේ හරිය ගොඩක් කාම්. දැන් මොන්ට්‍රියල් සිටි එකේ අනිත් ඒරියා එක බැලුවම මේ හරිය ගොඩාක් කාම්. මේකේ ඉතිහාසය ගැන කතා කරොත් මේක ආරම්භ වෙන්නේ 1642. ප්‍රංශයෙන් ආපු කට්ටිය එයාලා මේ ඒරියා එකේ තමයි විල්මරී කියන නගරය හදාගත්තේ. ඒ වගේම මේ කැනඩා හිටපු දේශීය ජනතාවට අර ආගම පතුරවන්න ආගම පණිවිඩයක් රැගෙන යන්න යොදාගත්ත කඳුරක් හැටියටත් මේක හඳුන්වනවා. හැබැයි කාලයක් යද්දී කැනඩාවේ තියෙන ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථානයක් හැටියට මේ ඕල්ඩ් මොන්ට්‍රියල් කියන සිටි එක පත් වෙනවා. ඒ වගේම මෙතන බලන්න තියෙන විශේෂම තැනක් තමයි මේ නෝට්‍රා ඩෑම් බැසිලිකාව. ඉතින් මේක 1829 තමයි මේක හදලා තියෙන්නේ මේ දේවස්ථානේ. ඉතින් මේකේ ලස්සන ඇතුලේ ලස්සනයි කියලා මම අහලා තිනවා. හැබැයි මට අද ඇතුලට යන්න බැරි වුණා. මොකද මේකේ කන්ස්ට්‍රක්ෂන් වැඩ වගේක් යන හින්දා. අද වෙද්දී මේ ඕල් මොන්ට්‍රියල් ඒරියා එක කැනඩාවේ තියෙන ප්‍රධානම සංචාරක මධ්‍යස්ථානයක් හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් මොන්ට්‍රියල් සිටි එකට එන ඕනම කෙනෙක් මේ ඕල් මොන්ට්‍රියල් ටවුන් එකටත් ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඒකේ සුන්දරත්වය විඳිනවා. දැන් මම මේ යන්නේ රූසෙන්ට් පෝලි ස්ට්‍රීට් එකේ. මේක තමයි ඕල් මොන්ට්‍රියල් ටවුන් එකේ තියෙන පරණම ස්ට්‍රීට් එක. මේක හදලා තියෙන්නේ 1672 අවුරුද්දේ. ඉතින් මෙතන තියෙනවා ගොඩාක් බුටික් ෂොප්ස්, ඒ වගේම රෙස්ටුරන්ට්ස්, ඒ වගේම කැෆේස්, ගොඩාක් මිනිස්සු මෙතන ඇවිදිනවා. මා ලස්සනයි. ඉතින් ඒ වගේම මේ ඕල් මොන්ට්‍රියල් සිටි එකේ ඇවිදිද්දී හැමතැනම ස්ට්‍රීට් පර්ෆෝමර්ස්ලා ඉන්නවා. ඉතින් ඒකත් අමුතුම ලස්සනක් අරන් දෙනවා මේ ස්ට්‍රීට්ස් වලට. බලන්නකො මේ ස්ට්‍රීට් එක කොච්චර ලස්සනද කියලා. ඒකේ මල් වවලා තියෙන විදිය, ඒවා මේන්ටේන් කරන විදිය මාරයි. දැන් මේ දෙපැත්තෙම තියෙන්නේ රෙස්ටුරන්ට්. ඉතින් අද සතියේ දවසක් වෙලා ඒ රෙස්ටුරන්ට් වලට හොඳ බිස්නස් එකක් තියෙනවා. ඉතින් සමහර කෙනකන් ඉන්නේ මේ මොන්ට්‍රියල් වල මිනිස්සු මේ වගේ එන්ජොයි කරන්න. දැන් මම යනවා ඕල්ඩ් පෝර්ට් එකට. මේක අවුරුදු 300ක් විතර පරණ වරායක්. මේක රිවර් එකක් ළඟ තමයි තියෙන්නේ. මුහුද නෙමෙයි. ඉතින් එතනත් බලමු. ඕල්ඩ් පෝර්ට් එක කියන්නේ මොන්ට්‍රියල් සිටි එකේ තියෙන තවත් ජනප්‍රිය මේ වගේම හොඳ ඉතිහාසයක් තියෙන සුන්දර තැනක් තමයි. මෙතන ඉතිහාසයේ ආරම්භ වෙන්නේ සැන් ලෝරන්ස් ගගේ නාවික වරායක් විදිහට. ඉතින් 1880 දශකයේ තමයි මේ කැනඩාවේ මේක ප්‍රධාන ව්‍යාපාරික හා ගනුදෙනු මධ්‍යස්ථානයක් හැටියට පාවිච්චි කරේ. මේක ජාත්‍යන්තර වෙළඳාමට ආපු නෞකා මෙතනින් තමයි පිටත් වුණේ. ඉතින් අද මේක සම්පූර්ණයෙන්ම සංස්කෘතික ඒ වගේම විනෝදාත්මක ස්ථානයක් හැටියට තමයි පාවිච්චි වෙන්නේ. මේ පේන බිග් টොප් ටෙන්ට් එක මේ ලුසියා කියන ෂෝ එකට තමයි මේක මෙයාලා හදලා තියෙන්නේ. ඉතින් මොන්ට්‍රියල් වල මැයි ඉඳලා අගෝස්තු වෙනකම් මේ අවුරුද්දේ මේ ලුසියා ෂෝ එක තියෙනවා. ඉතින් මේක කියන්නේ මෙක්සිකෝවට ආවෙන වෙච්ච එකක්. ඉතින් මෙයාලගේ නර්තන සංගීතය ඒ වගේම ඇක්‍රොබැටික් ඒ වගේ දේවල් තමයි මේකේ පෙන්වන්නේ. ඉතින් ඔයාලා මොන්ට්‍රියල් ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා මේක බලන්න පුළුවන්. මේක කාලෙන් කාලෙට එයාලා එක එක සිටි වලට අරන් යනවා. මේ අවුරුද්දේ තියෙන්නේ සමර් එකට මොන්ට්‍රියල් වල.
ඒ වගේ මෙතන තමයි ලාකන්රූ කියන වීල් එක තියෙන්නේ. ඉතින් මේක තමයි කැනඩාවේ දැනට තියෙන උසම වීල් එක හැටියට සලකන්නේ. ඉතින් මේකෙන් පුළුවන් මොන්ට්‍රියල් නගරෙම බලා ගන්න ඔයාලට මේකේ රවුමක් ගිහිල්ලා ඊට අමතරව මෙතන පුළුවන් තව ඇක්ටිවිටීස් කරන්න. මොකද මෙතන තියෙන පැඩල් බෝට් ඒ වගේම සිප් ලයින්ස් ඒ වගේ ඇක්ටිවිටීස් උනක් තියෙනවා. මේ තමයි මේ ක්ලයන්ට් සපෝට් කරන්න මම මොන්ට්‍රියල් එන අන්තිම පාර. ඉතින් මම කලින් මොන්ට්‍රියල් ආවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකේ සම්පූර්ණ ගමනේ වීඩියෝ එක බලන්න. ඉතින් සමහර එක වෙද්දි මෙතන තව තියෙන ඔය එක එක සංස්කෘතික උත්සව ඕගනයිස් වෙනවා. ඒ වගේම සංගීත වැඩසටහන් මේ වගේ ඕගනයිස් වෙනවා. ඒ වගේම මෙතන තියෙන තව shops එතන පොඩි shops ඒවල බඩු ගන්නත් පුළුවන් මිනිස්සුන්ට. ඉතින් අද මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වගේ කැනඩාවේ ලස්සන තැන් ඔයාලට පෙන්වන්න ඉස්සරහත් මම වීඩියෝ අරන් එනවා. ඉතින් ඒතකන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පරිස්සමෙන් ඉන්න. bye.